මම අද වීඩියෝ එකකින් ඔයගලන්ට පැහැදිලි කරන්න යන්නේ අවුට්පුට් වෝල්ටේජ් එක වෝල්ට් 18ක් වන පවර් සප්ලයි එකක් රිපෙයාර් කරන ආකාරය ගැනයි. මේක මේ වම් පැත්ත ප්‍රයිමරි පැත්ත, මේක සෙකන්ඩරි පැත්ත. මේ තියෙන්නේ මේන් කැපැසිටර් දෙකක් තියෙනවා. ඒක පැරලල් සවි කරලා තියෙන්නේ මේ ෆියුස් එක, මේ අපේ IC එක, PWM IC එක. දැන් අපි මේකට පවර් සප්ලයි දීලා බලමු අවුට්පුට් එකක් එනවද කියලා. මෙතන තමයි අවුට්පුට් එක, මේ පැත්ත ඉන්පුට් එක. අපි මේකට සීරීස් බල්බයක් කරා AC ඉන්පුට් එක දෙමු. මොකද සීරීස් බල්බයක් කරා දෙන්නේ මේකේ ෂෝට් සර්කිට් එකක් එහෙම තිබුණොත් අපේ සර්කිට් එකට ප්‍රවේශම් වෙන්න. දැන් අපි මේකට AC සප්ලයි එක දෙමු. මොනම AC සප්ලයි එක දුන්නා. ඊට පස්සේ අපි මේක සප්ලයි එක ඕන් කරමු. මොනම සප්ලයි එක ඕන් කරා. අපි මේක මල්ටිමීටරයේ AC රේන්ජ් එකට දාගමු. ඔන්න AC රේන්ජ් එකට දාගත්තා. දැන් අපි මේකේ ඉස්සෙල්ලාම ඉන්පුට් එක චෙක් කරලා බලමු. මල්ටිමීටරේ පේන්නේ නැහැ ඔයගොල්ලන්ට. ඔන්න මෙතන AC ඉන්පුට් එක බලමු. AC ඉන්පුට් එක තියෙනවා 238ක්. දැන් මෙතන තමයි අවුට්පුට් එක. මෙන්න මේ අවුට්පුට් එක අපි චෙක් කරලා බලමු. DC රේන්ජ් එකට දාන්න ඕන අවුට්පුට් එක. DC 0.0 කියන්නේ වෝල්ටේජ් එකක් නැහැ. මිලි ඇම්පියර් ගානක් තියෙන, මිලි වෝල්ට් ගානක් තියෙන්නේ. DC අවුට්පුට් එකක් නැහැ. අවුට්පුට් එක 0. අපි බලමු මොකද්ද මේකේ ප්‍රශ්නේ. සර්කිට් එක ගැන අපි ස්ටඩි කරලා බලමු කොහොමද වැඩ කරන්න කියලා. අපි මේකට වෝල්ටේජ් එකක් දුන්නු නිසා මේක ඩිස්චාර්ජ් කරගන්න ඕන. මේකේ DC කැපැසිටර් වල වෝල්ටේජ් එකක් තියෙනවා. මම මේක ඩිස්චාර්ජ් කරගන්නවා. බල්බයක් කරා හරි මේක ඩිස්චාර්ජ් කරගත්තා. අපි ඕක ඩිස්චාර්ජ් කරගෙන අපි මේකේ DC වෝල්ටේජ් එකක් තියෙනවද කියලා බලමු දැන්. DC වෝල්ට් මීටරේ DC වලට දාගත්තා. දැන් මේකේ පොසිටිව් වලයි නෙගටිව් වලයි වෝල්ටේජ් එකක් තියෙනවද කියලා බලමු. ඒ කියන්නේ ඩිස්චාර්ජ් වෙලා තියෙන්නේ. දැන් වෝල්ටේජ් එකක් නැහැ. 0.3යි තියෙන්නේ. ඔයගොල්ලෝ බලන්න මේ ෆේස් එක නියුට්‍රල් එක ඇතුල් වුණාම මේ පැත්තේ ෆියුස් එක හරහා මෙතනට යනවා බ්‍රිජ් රෙක්ටිෆයර් වලට ලයින් එක. ඊට පස්සේ මෙතනින් බ්‍රිජ් රෙක්ටිෆයර් එක අනිත් පැත්තට එනවා. මේක නියුට්‍රල් එක, මේ පැත්ත ෆේස් එක. ඇවිල්ලා ඉවරලා මෙතනින් පස්සේ මෙතනින් පොසිටිව් නෙගටිව් ලයින් දෙක, පොසිටිව් එක යනවා. පොසිටිව් එක මේ පැත්තට එනවා. නෙගටිව් එක මේ පැත්තට එනවා. මෙතන කොයිල් එකක් තියෙනවා. දෙපැත්තටම ලයින් දෙකට පොසිටිව් වලටයි නෙගටිව් වලටයි කොයිල් දෙකක් කරහා ෆිල්ටර් කරන්න මෙතනින් ඇවිල්ලා තියෙනවා. DC ලයින් එක ලයින් එකක් ඇවිල්ලා තියෙනවා. මෙතනින් ඔයගොල්ලන්ට පේනවා මෙන්න මෙතනින් රෙසිස්ටන්ස් දෙකක් කරහා. ඊට පස්සේ අනිත් එක මේ පැත්ත එනවා. මේ මෙතන ඉඳලම මේ පැත්තෙන් මෙහෙම ඇවිල්ලා මේ පැත්ත පොසිටිව්. මම මේ තිත තියලා තියෙන පොසිටිව්. මේ තියෙන කැපැසිටර් එකේ පොසිටිව් පැත්ත. මේ තියෙන්නේ නෙගටිව් පැත්ත. එතකොට පොසිටිව් පැත්ත ආවා මෙතනට. මේකෙන් ආවා රෙසිස්ටන්ස් දෙක හරහා. ඔයගලන්ට පේනවා මෙන්න මෙතන 155 කියලා ලකුණු කරලා තියෙන SMD රෙසිස්ටන්ස් දෙකක් හරහා එනවා මෙතන PWM IC එකට, STR එකට. හරිද? මේක MOSFET එකක් නැති එකක්. මේකේ MOSFET එකක් නැහැ. එතකොට මේ තියෙන VCC කැපැසිටර් එක. VCC කැපැසිටර් එකට සම්බන්ධ වෙලා මෙන්න මෙතනට ඇවිල්ලා තියෙනවා. මේකේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ ස්ටාර්ටින් රෙසිස්ටන්ස් ඇවිල්ලා තියෙන්නේ කොයි පින් එකටද කියලා. අපි බලා ගන්න කොහොමද? අපි මේක මල්ටිමීටරෙන් ට්‍රේස් කරනවා. මෙතන ඉඳලා මෙතනට මේක එනවා. ඊට පස්සේ මෙතන ඉඳලා මේ කීවෙනි පින් එකටද ඇවිල්ලා තියෙන්නේ කියලා.
දැන් අපි ඒක බලමු බලන්න. දැන් මේක මල්ටිමීටරේ අපි කන්ටිනියුටි මෝඩ් එකට දාගත්තා. කන්ටිනියුටි මෝඩ් එකට දාගත්තා. දාගෙන ඉවරලා මෙතන ඉඳලා මේ පොසිටිව් ලයින් එක එනවා මේ රෙසිස්ටන්ස් වලට. මෙන්න මේ රෙසිස්ටන්ස් එකට එනවා. මෙතනට එනවා. ඊට පස්සේ මේ රෙසිස්ටන්ස් දෙක හරහා 155 රෙසිස්ටන්ස් දෙක හරහා කොහාට දෙන්නේ? මේ IC එකට. අපිට ඒක ට්‍රේස් කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. මෙතනට ඇල්ලුවා. ඒකට නෙමෙයි, ඒකටත් නෙමෙයි. අන්න ඒකට යනවා. එතකොට ඒ කියන්නේ මෙන්න මේ IC එකේ මේ පැත්ත ගත්තොත් මේ පැත්ත පළවෙනි පින් එක. මේ වම් පැත්ත පළවෙනි පින් එක. පළවෙනි පින් එක දෙවෙනි පින් එකට යනවා. දෙවෙනි පින් එකට තමයි මේ ස්ටාර්ටින් රෙසිස්ටන්ස් එක යන්නේ. එතකොට අපිට සර්කිට් එක ගත්තොත් අපේ සර්කිට් එක මෙහෙමයි. මෙතන යනවා බ්‍රිජ් රෙක්ටිෆයර් එකට. බ්‍රිජ් රෙක්ටිෆයර් එකෙන් කොයිල් දෙකක් කරා මේ තියෙන්නේ පැරලල් හයි කරලා තියෙන කැපැසිටර් දෙක හරහා මේක නෙගටිව් මේ පැත්ත නෙගටිව් මේ පැත්ත මෙන්න මේ 155 රෙසිස්ටන්ස් දෙක හරහා SMD කැපැසිටර් එකක් සම්බන්ධ කරලා තියෙනවා ඒකට. ඊට පස්සේ ඒක යනවා කීවෙනි එකට? මෙන්න මේකේ දෙවෙනි පින් එකට. දෙවෙනි පින් එක තමයි VDD. මෙතනට එනවා. ඊට පස්සේ මේක එනවා මේකේ ට්‍රාන්ස්ෆෝමර් කොයිල් එක. ට්‍රාන්ස්ෆෝමර් එකේ අපේ ප්‍රයිමරි පැත්තේ ඔක්සිලියරි එකයි මේන් වයින්ඩින් එක. මේන් වයින්ඩින් එක ආවා මෙහෙම. මේ පොසිටිව් ලයින් එක මෙහෙම ආවා. පොසිටිව් ලයින් එක මෙහෙම ආවා. මෙතනට එනවා පොසිටිව්. මෙතනට පොසිටිව් ආවා. මේ පැත්ත නෙගටිව් සම්බන්ධ වෙලා තියෙන්නේ. මේක IC එක හරහා. මේ තියෙන්නේ නෙගටිව්. මේ තියෙන්නේ ඔක්සිලියරි වයින්ඩින් එක. ඔක්සිලියරි වයින්ඩින් එකෙන් ඕගොල්ලන්ට පේනවා මෙතන ඔක්සිලියරි වයින්ඩින් එකෙන් ඇවිල්ලා තියෙනවා ඩයෝඩ් එකක්. ඩයෝඩ් එකක් සම්බන්ධ කරලා ඩයෝඩ් එකක් කරහා තමයි දීලා තියෙන්නේ. මේ තියෙන්නේ මේ ඩයෝඩ් එක. මේ ඩයෝඩ් එකක් කරහා තමයි දීලා තියෙන්නේ. මේ රෙසිස්ටන්ස් එකක් කරහා 4 වෙනි නම්බරයට දීලා තිනවා. ඊට පස්සේ VDD දෙකට දෙවෙනි නම්බරයට දීලා තිනවා. මේකේ OB 2358 කියන IC එක තමයි අපි මේකේ සඳහන් කරලා තියෙන්නේ. මෙන්න මේකේ තියෙන වාසිය තමයි මෙයා ස්ටාර්ටිං එකේදී ඉතාම කුඩා ඇම්පියර් එකක් ගන්නෙ. ඒක හින්දා තමයි මේ හයි වැලියු රෙසිස්ටන්ස් දාලා තියෙන්නේ. මේ 155ක් කියන්නේ මෙගා ඕම් 1.5 රෙසිස්ටන්ස්. මෙගා ඕම් 1.5 රෙසිස්ටන්ස් දෙකක් සම්බන්ධ වෙලා වෝල්ටේජ් ඩ්‍රොප් කරලා ඉතාම කුඩා ඇම්පියර් එකක්. ඉතාම කුඩා ඇම්පියර් එකකින් හොඳ සොෆ්ට් ස්ටාර්ට් එකක් ගන්නවා මේක. ඒ කියන්නේ මේකින් එෆිෂියන්සි එක හොඳ එෆිෂියන්සි එකක් තියෙනවා. මේ වගේ පවර් සප්ලයි අපි පාවිච්චි කරනවා හුඟක් වෙලාවට ඔය කැමරා වලට තමයි හුඟක් මේ IC එක පාවිච්චි වෙන්නේ. කැමරා වල පවර් සප්ලයි වලට මේකේ හොඳ එෆිෂියන්සි එකක් තියෙනවා. දැන් අපි බලමු මේක කොහොමද අපි දැන් ඔයගලන්ට සර්කිට් එක ගැන පොඩි අවබෝධයක් එන්න ඇති මේකේ VDD වෝල්ටේජ් එක. දැන් මේ VDD වෝල්ටේජ් එක සැපෙන්නේ නැත්නම් මේක ස්ටාර්ට් එක ගන්න නැහැ. ස්ටාර්ට් එක ගන්න නම් අපිට මේ VDD මෙතනින් එන වෝල්ටේජ් එක මෙන්න මේ වලින් ඩ්‍රොප් වෙලා එන්න ඕන. අපිට මේ රෙසිස්ටන්ස් එක චෙක් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් පවර් සප්ලයි දීලා මෙතන වෝල්ටේජ් තියනවද කියලා බලාගත්ත හැකි. අපි දැන් ඒක බලමු එහෙනම්. අපි එහෙමනම් බලමු මේකට සීරීස් බල්බ් එක හරහා AC සප්ලයි එක දීලා මේකේ කැපැසිටර් වල වෝල්ටේජ් එක තියෙනවද? මේකට VDD වෝල්ටේජ් එක ස්ටාර්ටින් වෝල්ටේජ් එක ලැබෙනවද කියලා. අපි ඒකට පවර් සප්ලයි එක දෙමු. දීලා ඉවරලා අපේ මල්ටිමීටරය දාගන්නවා DC රේන්ජ් එකට. ඔන්න මම DC රේන්ජ් එකට දාගත්තා. ඔයගොල්ලන්ට පේනවා මෙතන DC වැටලා තියෙනවා DC වෝල්ටේජ් එක. දැන් අපි බලන්නේ කැපැසිටර් වල වෝල්ටේජ් එක තියෙනවද කියලා. මේන් කැපැසිටර් එකේ වෝල්ටේජ් එක බලමු කීයක් තියෙනවද කියලා. $332ක් තියෙනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ. චූටි අන්තිම ඉලක්කම පොඩ්ඩක් එහාම යනවා. 331ෙම තියෙනවා.
දැන් ඊට පස්සේ මේ පැත්ත පොසිටිව් මේ පැත්ත නෙගටිව්. අපි බලමු මේක වෝල්ටේජ් ඩ්‍රොප් වෙලා අපිට එනවද කියලා. මොකද්ද එනවද කියලා බලන්න. ස්ටාර්ටින් කරන්ට් එක එනවද කියලා බලමු. එහෙමනම් අපි නෙගටිව් වලට මේක තිබ්බා. මේ තියෙන්නේ නෙගටිව් පැත්ත. මේ තියෙන්නේ මේක තිත තියලා තියෙන්නේ මම පොසිටිව් පැත්තට. මම නෙගටිව් පැත්තට තිබ්බා මේක. නෙගටිව් පැත්තට තියලා ඉවරලා මේ මෙතන වෝල්ටේජ් ඩ්‍රොප් වෙවි එන්න ඕන. කීයක් එනවද? 163ක් වෙනවා DC. ඊළඟට කීයක් එනවද? 17යි. ඒ කියන්නේ මෙන්න මේ දෙවෙනි පින් එකට හරියටම 17.5ක් එනවා. ඒ කියන්නේ VDD වෝල්ටේජ් එක එනවා. ඔයගොල්ලන්ට තේරුණාද? VDD වෝල්ටේජ් ස්ටාර්ටින් වෝල්ටේජ් එක එනවා. ඒ කියන්නේ ස්ටාර්ටින් වෝල්ටේජ් එක ෆ්ලක්චුවේට් වෙන්නේ නැහැ. සාමාන්‍ය ආකාරයටම එනවා. අපි ඊළඟට බලමු මේකේ VCC කැපැසිටර් එක. මේ තියෙන VCC කැපැසිටර් එක. මේ තියෙන VCC කැපැසිටර්. VCC කැපැසිටර් එකේ වෝල්ටේජ් එක තියනවාද කියලා. VCC කැපැසිටර් එකේ වෝල්ටේජ් එක තියනවා කියන්නේ මේ ඔක්සිලරි වයින්ඩින් එක ෆ්ලක්චුවේට් වෙන්නේ නැතුව නියම විදිහට වෝල්ටේජ් එක තියෙනවා නම් ඒ කියන්නේ ඔක්සිලරි වයින්ඩින් එකෙන් පවර් සප්ලයි එක එනවා. අපි දැන් ඒක බලමු. VCC වෝල්ටේජ් එක තියනවාද කියලා. ඔන්න මම පවර් සප්ලයි එක ඕෆ් කරලා තියෙන දැන් ඕන් කරනවා. මෙතන තියෙන්නේ VCC කැපැසිටර් මේ තියෙන්නේ. මෙන්න මෙතන තියෙන්නේ. මෙන්න මේ දෙක අතර වෝල්ටේජ් එකක් තියනවාද කියලා බලමු. ඔන්න මම පවර් සප්ලයි ඕන් කරා. ඕන් කරලා ඉවර වෙලා මෙන්න මේ VCC වෝල්ටේජ් එක. මේ තියෙන VCC වෝල්ටේජ් එක. දහතයි දශම හයක් ඒකක් තියෙනවා. VCC වෝල්ටේජ් එක 17.6ක් තියෙනවා. 17.6ක් තියෙනවා කියන්නේ මේකේ පවර් සප්ලයි එක වෙනස් නොවි අවුට්පුට් එකක් තියෙනවා. අවුට්පුට් එකේ ෂෝට් එකක් නැහැ. අවුට්පුට් එකේ ෂෝට් එකක් නැහැ කියන්නේ මෙතන කොහේ හරි ඕපන් වීමක් තියෙන්නේ. DC ලයින් එකේ ඕපන් වීමක්. අපි ඒක චෙක් කරලා බලමු. අපි ඊළඟට බලමු මෙන්න මේ ඔප්ටෝකප්ලර් එකේ සෙකන්ඩරි පැත්තේ වෝල්ටේජ් එකක් තියනවාද කියලා. මෙන්න මෙතන. එකයි දශම 4 එනවා. ඒ කියන්නේ සෙකන්ඩරි පැත්තත් සෑහෙන දුරට ඒ කියන්නේ මේ කන්ට්‍රෝල් කරන පැත්ත LED ලයිට් එක ඔප්ටෝකප්ලර් එකේ LED ලයිට් එක කන්ට්‍රෝල් කරන පැත්තත් ඒකෙන්නේ වැඩ කරනවා. එහෙමනම් අපි දැන් ඉස්සරහට චෙක් කරගෙන යන්. මෙතන අවුට්පුට් වෝල්ටේජ් එකක් තියනවාද කියලා. මෙතන මේ තියෙන්නේ නෙගටිව් පැත්ත. ආ 17.99ක් මෙතනට එනකන් එනවා. ඊට පස්සේ මෙතන තියෙනවා පොඩි ෆියුස් එකක්. ෆියුස් එක ළඟට එනවද කියලා බලමු. ෆියුස් එක ළඟටත් එනවා. 18ක් එනවා. අපි බලමු මෙහෙම චෙක් කරගෙන යද්දි කොහෙද්දිද මේක නැති වෙලා යන්නේ කියලා. එතනටත් එනවා. 17.99ක් එනවා. ඒ කියන්නේ වෝල්ට් 18ක මේක පවර් සප්ලයි එක වෝල්ට් 18ක එකක්. එතනට නෑ. බලන්න. මෙතනින් පස්සේ තමයි නැත්තේ. මෙතනට එනකන් තියෙනවා. මෙතනට එන්නේ නැහැ කියන්නේ මේක සමහර විට ඕපන් වෙලා තියෙන්න පුළුවන්. අපි එතන මේ පැත්තේ මොකද්ද තියෙන්නේ කියලා බලමු. ඕගොල්ලෝ බලන්න මම මේක නැවත ඩිස්චාර්ජ් කරගත්තා. මේකේ පැත්තේ මේකේ තියෙනවා අවුට්පුට් එකේ ෆිල්ටර් කරන්න කොයිල් එකක්. කොයිල් එකක් තියෙනවා. මේ කොයිල් එකට කොයිල් එක පටන් ගන්න පැත්තට අපි දාමු මේක කන්ටිනියුටි මෝඩ් එකට. ඔන්න මම කන්ටිනියුටි මෝඩ් එකට දැම්මා. මෙන්න මෙතනින් මේ පැත්ත චෙක් කරලා බලමු. ඒ පැත්තේ කන්ටිනියුටි තියෙනවා. මේ මෙතනට එන්නේ මේ පැත්තට පොසිටිව් වෙනවා මේ පැත්තට නෙගටිව් වෙනවා. මේ පැත්ත බලන්න. මේ පැත්තට එන්නේ නැහැ. මෙයාගේ ෆියුස් එකත් වැඩ කරනවා. මෙතනින් පස්සේ මේ ටික එන්නේ නැහැ. එහෙමනම් මොකද කරන්න ඕනේ අපි? මේ කොයිල් එක ගලවලා එක්ක කොයිල් එකක් රිප්ලේස් කරන්න ඕන. නැත්නම් අපි ඒකට මේ කොයිල් එක පුළුවන් නම් ඒ කොයිල් එකම සවි කරන්න ඕන.
අපි එහෙමනම් මේ කොයිල් එක ගලව ගමු. අපි කොයිල් එක ගලව ගත්තා. ඕගොල්ලන්ට පේනවා මේ කොයිල් එකේ මේ එක පින් එකක් එක්ක පිච්චිලා එක්ක ඩිස්කනෙක්ට් වෙලා. මෙන්න මේ පැත්තේ එක ඩිස්කනෙක්ට් වෙලා. මෙතනින් ඩිස්කනෙක්ට් වෙලා තියෙන්නේ. අපි ඒකට නැවත කොයිල් එක මේක දාන්න බෑ. මොකද මේක වයින්ඩින් එක කට ළඟින්ම මේ ඩිස්කනෙක්ට් වෙලා තියෙන්නේ. ඒකින්ද අපි ඒකට නැවත වෙන කොයිල් එකක් ගලවලා දාමු. මම මේ DC අවුට්පුට් එක දෙන ෆිල්ටර් එක ගලව ගත්තා. ෆිල්ටර් කොයිල් එක ගලව ගත්තා. දැන් මේකෙන් එක පට ලියාගත්තා. මේකේ එක ලයින් එකකට පටවල් 6 ගානේ උතලා තිනවා. මේක එක පැත්තටමයි උතලා තියෙන්නේ. එතකොට මේ පට ගලව ගත්තම පටවල් ටර්න්ස් 5 ඉතුරු වෙනවා. දැන් මම මේක ගානට කපලා වැඩිපුර හරි කපලා මේකට පාස ගන්නවා. මම මේ කොයිල් එක ෆිල්ටර් කොයිල් එක මේ ආකාරයට ඇතුල් කරා. වයින්ඩින් එකේ පටවල් ගාන අඩුයි. මෙතන ඔයගොල්ලෝ හොඳට මේකේ ඉන්සුලේෂන් එක හොඳට සුද්ධ කරගන්න ඕන, නැත්නම් කරන්ට් එක පාස් වෙන්නේ නැහැ. දැන් අපි මේක පාස් ගමු. දැන් අපි කන්ටිනියුටි තියනවාද කියලා බලමු. හරි කන්ටිනියුටි තියනවා. දැන් අපි එහෙමනම් සප්ලයි එක දීලා බලමු. අපි එහෙමනම් මේක පවර් සප්ලයි එක අවුට්පුට් එක චෙක් කරන්න මේකට සීරීස් බල්බ් එකක් කරා පවර් සප්ලයි එක ලබා දෙමු. හරි දැන් අපි මේකේ පොසිටිව් අග්‍රය මේකේ මල්ටිමීටරය අපි DC වලට දාගමු. මල්ටිමීටරය DC වලට දාගත්තා. මේ අපේ මල්ටිමීටරේ පොසිටිව් එක. මේ මල්ටිමීටරේ නෙගටිව් එක. දැන් අපේ වෝල්ටේජ් යන්නේ නැහැ. අපි පවර් සප්ලයි එක ඕන් කරලා බලමු. ඔයගොල්ලන්ට පේනවා 17.99ක්. හරියටම 18ක් වෝල්ටේජ් එක එනවා. ඒ අනුව අපේ පවර් සප්ලයි එකේ දැන් වැඩ කරනවා. මම හිතනවා ඔයගොල්ලන්ට මේක ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා මේ වීඩියෝ එක. ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා මගේ YouTube channel එක subscribe වෙන්න. ඒ වගේම යාළුවොත් සමග share කරන්න.